මොනවද උන්නේ අයියා එදා කොහොමද ඔයාලා බේරුණේ කොහොමද? දැනගත්තද ඔයාලා? ඉතින් දැක්කද? හතරා මාට විතර කඳුරේ වතුර පොඩ්ඩක් වැඩි වුණා. ඊට පස්සේ වැඩුණාට පස්සේ කඳුර උඩට ගිහිලා පොඩ්ඩක් කඳුර බොලොක් වෙච්ච තැන් හදා ඉන්නකොට වතුර පාර එකපාර හිඳුණා. හිඳුණාට පස්සේ දැන් නම් වතුර අඩුයි. එහෙනම් යම් සරත් මල්ලියන් කියලා අපි ආව පහළට එනකොට ඇවිල්ලා පිටිපස්ස බලනකොට සම්පූර්ණ ගලුයි පහුවේ තමයි ආවේ. ඉතින් ඒ ආපුණා ඒක ගල් පස් ගොඩ නාය ඇවිල්ලා තමයි මේ ගෙවලුත් එක යට වෙලා තියෙන්නේ. මේ කුඹුරු ආයත් තමයි මේ තියෙන්නේ. මේ කුඹුරු ආය සේරම යට වෙලා ගෙවලුත් යට වෙලා ඔක්කොම ඉතින් විනාශයි. එච්චර තමයි වෙලා තියෙන්නේ. ගේ ඇතුළට මෙහෙම ගැව්වා රම්මඩ. ගේ ඇතුළ සම්පූර්ණ පිරලා තියෙන්නේ ගලුයි පසුයි. අයින් කරගන්න විදියක් ඇත්තෙම නැහැ මේවා. ඔව් දැන් දවස් දෙකක් විතර සුද්ධ කරනවා 3ක් විතර නේද? ඉතින් සුද්ධ කරනවා විතරක් නෙවෙයි පුතා කන්න දෙන්න මෙලෝ දෙයක් නැහැ නේ අපිට කන්න. දැන් කිසිම දෙයක් දැන් මේ වැඩ කරන මිනිහෙකුටවත් දෙන්න තේ එකක්වත් දෙන්න ගෙදර දෙයක් ගන්නත් බැරි වුණා නම් ආයේ කොහොම ජීවත් වෙන්නේ මිනිස්සු? මේවා සුද්ධ කරගන්නේ කොහොමද? බොක්ක පණ තියෙන බෑ කරන්නේ. සෙල්ලම් වතුර පාරක් නෙමෙයි නේ. හතර දෙපැත්තට බෙදුන්නේ නැත්තම් ඉවරටම ඉවරයි නේ. මේක දැන් සම්පූර්ණ මේක අවදානම් වෙන්නේ. හරි. මේක අවදානම් කියන්නේ මේ ගල් ගොඩ විශේෂ තියාගෙන මේ ගෙවල් වල ඉන්න පුළුවන් දැන්. මේ ඔක්කොම කවදා හරි මේ ගෙවල් හතර යවන්න පෙකවත් හරි. සෙල්ලම් වතුර පාරක් නෙමෙයි. මේ අවදානම් කැලලක් නෙමේ ගෙවල් හතර.